තියෙන තිබ්බ විදිය. මේ විදිහට තමයි අපේ මිදුල තිබ්බේ ෆොක්ස්ටේල් ගස් 4-5ක් එක්ක. ඉතින් ඒක කිසිම පිළිවෙලක් නැති හින්දා ෆොක්ස්ටේල් ගස් හින්දා අනිත් ගසුත් කිසි දෙයක් හැදෙන්නේ නැති හින්දා අපි තීරණය කරා ෆොක්ස්ටේල් ගස් ටික කපන්නත් මේ කම්බි වැට අයින් කරලා වෙන නෙට් එකක් වගේ එකක් ගහන්නත් මෙතන මේ එළිය තියෙන සුරුවන් තියෙන තැනත් හදන්නත් තීරණය කරා. මෙන්න මෙහෙම තමයි මේ මිදුල තිබ්බේ. ඊට පස්සේ මේ මිදුල හදන්න ඕනේ කොහොමද කියලා මම AI එකට දාලා ෆොටෝ එකක් පොඩි අයිඩියාස් ටිකක් ගත්තා. මේ විදිහට තමයි ඒ අයිඩියාස් ටික ආවේ. ඊට පස්සේ මම එහෙන් හොයලා බලලා ගත්ත පින්තූරත් මෙතන තියෙනවා. අයිඩියා එකක් හදාගන්න ඕනේ කොහොමද ෆිනිෂින් එක එන්න ඕනේ කියලා. ඔයාලත් ඒ වගේ වැඩක් පටන් ගන්නවා නම් පොඩ්ඩක් මුලින්ම ලොකු හොඳ අයිඩියා එකක් හොයලා බලලා ඔලුවට දාගන්න. ගොඩක් හොයන්න ඕන. එතකොට තමයි අපිට ගොඩක් දේවල් හම්බෙන්නේ, ඉගෙන ගන්න හම්බෙන්නේ. අනිත් එක මේ ශනුද්‍රිගේ ගාඩන් වීඩියෝ එකේ මෙන්න මේක බලලා තමයි අපි එක පැත්තක් හදන්න තීරණය කරේ. එයාගේ ගාඩන් වීඩියෝ එකෙන් ලොකු දැනුමක්, ලොකු අවබෝධයක් ලැබෙනවා ඒක බලන එකෙන්. හරි, ඉතින් ඊට පස්සේ අපි නෙට් ටිකක් බැලුවා ගහන්න කොහොමද මේ කම්බි වැට අයින් කරලා ගහන්නේ නෙට් එක කියලා. ඒත් මේ හැම නෙට් එකක්ම අඩි 3-4 වගේ තමයි තිබ්බේ. ඒක හරියන්නේ අපිට අඩි 6-7ක් වගේ උසට ඕන හින්දා අපි එයාපෝට් නෙට් එක තමයි අන්තිමට තීරණය කරේ ගන්න කියලා. හරි, ඉතින් ඊට පස්සේ අපි මෙහෙම පොඩි ස්කෙච් එකක් ඇඳගත්තා අපිට ෆයිනල් view එක කොහොමද වෙන්න ඕනේ කියලා. ඒ විදිහට පොඩි දල සටහනක් ඇඳගත්තාම අපේ ඔළුවට ලේසි වැඩේ කරගෙන යන්න. ඒ කොහොම හරි අපිම මහන්සි වෙලා මේ ගස් ටික කපා ගත්තා. ගස් ටික කපලා ඉවර වෙලා අපි කම්පියුටර් එකත් ගලවලා අයින් කරලා අපි අඟලේ යකඩ බට අරගෙන ඇවිල්ලා ඒවා කපලා මේ කොන්ක්‍රීට් කණු වලටම ඒවා හයි කරගත්තා. විදලා කම්බි වලින් ගැට ගහලා තමයි ඒක හයි කරගත්තේ. ඉතින් ඊට පස්සේ කරේ මුකුත් කරන්න කලින් කළු පේන්ට් එක ගහගත්ත එක කම්බි කණු වලටයි බට වලටයි ඔක්කොටම. මොකද නෙට් එක ගැව්වෙන් පස්සේ පේන්ට් කරන්න බැරි හින්දා. මෙන්න මෙහෙම තමයි ෆ්‍රේම් එක ගහලා ඉවරුනාම තිබ්බේ. ඊට පස්සේ මේ නෙට් එක ගත්තා අපි. මේකට අපේ පැත්තෙන් කියන්නේ එයාපෝට් නෙට් එක කියලා. මේක අඩි 40ක් දිග එකක්. මේ 1410යි. ඒකෙත් තව වෙන ක්වොලිටි එක වැඩි එකක් තියෙනවා. ඒක නම් 22000ක් විතර වෙනවා. මේක අඩි පට මතක විදිහට අඩි 6 උස. ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම වැඩ කරේ අපිමයි. මේ තියෙන්නේ නෙට් එක හයි කරගන්න විදිහ. නෙට් එක ගහන එක නම් අපිටම කරගන්න පුළුවන්. හොඳට තදට ඇදලා අල්ලගන්න කෙනෙකුයි ගැට ගන්න කෙනෙකුයි විතරයි ඕනේ. ලොකු අමාරුවක් නෑ. ඒක ඕන කෙනෙක්ට කරගන්න පුළුවන්. මොකද මේක බාස් කෙනෙක්ට දුන්නා නම් පට්ට ගාණක් ගන්නවා අනිවාර්යෙන්. මේකෙදි තියෙන්නේ ඔහොම කම්බිය දාලා ගැට ගහගෙන යන්න. මේ තියෙන්නේ ඒ වැඩේ ඉවරුණායින් පස්සේ view එක. ඉතින් බාස්ලා කරනවා වගේම අපි හොඳට පිළිවෙලට වැඩේ කරා. ඒ වගේම මේ කම්බි කණු මැදින් අපි අතර මැද්දටත් කම්බි කණු ටිකක් දාගත්තා. හයිය එන්න ඕන හින්දා අපි යටටත් දැම්මා. කොන්ක්‍රීට් වල දාන කම්බියක් ඒක නම් ගැට ගහගත්තේ නෑ. ඒක දැල අතර මැද්දෙන්ම තමයි පටලලා දැම්මේ. හරි, ඉතින් ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ එක දැකලා පොඩි අයිඩියා එකක් ඇවිල්ලා ස්කෙචින් එකක් ඇඳගෙන අපේ මේ එළිය සුරුවම තියෙන තැනට හදාගන්න ඒ වගේ ගල් පෙළියක් අල්ලන්නයි අපි කල්පනා කරේ. ඊට පස්සේ මුලින්ම කරේ එතන හොඳට පිරිසිදු කරලා හොඳට එතන ලෙවල් කරගන්න එක තමයි කරගන්න ඕනේ. මේ ගල් අල්ලන්න කලින් මේ ගල් ඇල්ලුවෙත් අපිම තමයි. ඉතින් මේ තියෙන්නේ මෙතන හදන්න අවශ්‍ය ගත්ත බඩු ටික උගන්න පේනවා ඇති. මල් පැල, මල් පෝච්චි, ගස්, තනකොළ මේ ගොඩක් දේවල් අපිට ගන්න සිද්ධ වුණා.
මේ ගල් අල්ලද්දී ලොකුම දේ තමයි මට්ටම් කරගන්න එක, හොඳට ලෙවල් කරගන්න එක. ඒකත් අපිම කරගත්තා. මෙන්න මේ විදිහට තමයි ගල් ටික ඇල්ලුවේ. ඉතින් ඔයගලන්ට පේන ඇති තව මේ එයාපෝට් net එක හැපැත්තෙන් තව කොළ පාට දලක් වගේ එකක් තියෙනවා. ඒක අපිට මේ පැත්තට කරගන්න ඕනේ. තව ටිකක් වැහෙන්න ඕනේ හින්දා අපි නිකන් කඩේ තියෙන කොළ පාට net එකක් අරගෙන මේ පැත්තට විතරක් ගහගත්තා. ඉතින් මේ ගල් අල්ලන තැන් වලින් අපි තවත් හිඩස් තියලා ගල් වලට ඒ අතරමැදට පස් පුරවලා තනකොළ අල්ලලා තමයි මෙතන ෆිනිෂින් එක කරේ. දැන් පෙන්නන්න මෙතන ඩෙකරේට් කරගත්ත විදිය මෙන්න මේ වගේ ෆ්ලවර් ආච් එකක් අපි ටිකක් ගාන වැඩියෙන් දීලා ගත්තා. මෙතන ලස්සන කරන්න තියෙන එකම දේ මේක හින්දා මේ ආච් එකක් ගත්තා. මෙතන අපි අරන් තියෙනවා 3.2 ලොකු කතරස් මල් පෝච්චි දෙකක්. ඒ වගේම අපි මෙතන තනකොළ ඇල්ලුවා. ඒ වගේම බෙන්ච් එකක් හදාගත්තා. තව ලොකු ගහකුත් හිටෙව්වා. දැන් ටිකෙන් ටික මේ පැත්තේ වැඩ ඉවරයි. මේ තියෙන්නේ මේ පැත්තේ එදා දවසේ වැඩ ඉවර කරලා ෆයිනල් ලුක් එක. සුරෝම තියෙන තැනට පිටිපස්සෙන් අය කරන්න ප්ලාස්ටික් net එකක් වගේ එකක් ගත්තා. නැත්තම් එතන සුරෝමට highlight වෙන්න බැරි හින්දා ඔන්න ඔහොම තමයි මෙතන වැඩ ටික ඉවර වුණේ. මේ තියෙන්නේ දවල් තියෙන ලුක් එක. උගන්න මතක ඇති කොහොමද මෙතන තිබ්බේ කියලා. මේ තියෙන්නේ තිබ්බ විදිය. මේ තියෙන්නේ රෑට අපිට පොඩි ලුක් එකක් ගන්න ඕන හින්දා අපි පොඩි බල්බ් වැල් වගේ සෙට් එකක් ගත්තා ලයිටිං වලට. ඒ වගේම මේ සුරෝමටත් උඩින් වහලේ ඉඳන් ගැව්වා ස්පොට් ලයිට් දෙකක්. නැත්තම් එතන අපි මේ කරපු වැඩේ එළියක් නැහැ. ඒ වගේම මේ මල් පෝච්චි වලට අපි වෙනම ප්ලෑන් කරලම මල් පැල ටිකක් ගෙනල්ලා හිටව ගත්තා. ඒ වයින් තමයි ලස්සන උනේ. මේ හිඩස් වලට තනකොළ අල්ලන එක නිකන් නෝමල් තනකොළ එක ඇල්ලුවට හරි ගියේ නෑ. ඒක ඔක්කොම මැරලා ගියා. මොකද මෙතනට අවුවත් හරියට නැති හින්දා ඊට පස්සේ අපි ආටිෆිෂල් තනකොළ එකක් ගෙනල්ලා තමයි මෙතන මේ කොටු වලට දාලා මෙච්චර පිළිවෙලට ලස්සන තියෙන්නේ මේ ආටිෆිෂල් තනකොළ එකකින්. ඔන්න ඔහොම තමයි අපි මෙතන ගාඩන් එක ඉවර කරගත්තේ. මෙතන මේ ගස් ටික හොඳට හැදිලා ලස්සන වුණාම අපි ආයෙත් පෙන්නන්න. මෙහෙම තමයි දැනට ෆිනිෂින් එක උනේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. ගිහිල්ලා එන්න.